හෙලෝ ඉතින් ඔන්න අදත් YB රියැක්ට් අරගෙන මම ආව ඔයාලා ගාවට බලන්න යන්නේ මොනවද අලුතෙන් වෙලා තියෙන දේවල් කියලා ගිහිල්ලා බලමු දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක YB රියැක්ට්. පොලිස් නිර්ලාංඡනයේ දැකිය හැකි සත්‍යය කවුද? අයියෝ පොලිස් නිර්ලාංඡනයේ දැකිය හැකි පොලිස් නිර්ලාංඡනයේ දැකිය හැකි සත්‍යය. ඇයි මම මේ පොඩි වැඩ කරන්නේ? මේ වනම් මා කැත වැඩ තමයි. මම හිතුවා ගාරිද වල්ල එකක් හරි කතාවක් කියයි කියලා හිතුවා. ඒ උනාට වල්ලෙක් ගන්නට දැයි කියලා තියෙන අලියෙක් නේද ඉන්නේ. අලි වල්ලි තිලලාන්ජනින්නේ වල්ලෙක් කිව්වා. පුදුම වාසනාවක් තියෙන්නේ ඔන්න ගයිස්. ඉතින් අදත් වීඩියෝ එක බලු කතාවකින් පටන් ගත්තා. යන් අපි වීඩියෝ එක දිගටම. මොකද්ද හැම ගෑනු කෙනෙකුගේම හීනයක්. බයිද වක් බලපංකෝ ඒ කරපු තිරිසන් වැඩේ අනුගේ කලිසමත්තර ජෙව්වන එක පාරව. හරි ඇපල් ගෙඩිය ලොකු වුණා පිඤ්ඤා වුණා මට සිරි. Okay. ඇති ඉනෆ්. අම්මෝ චාමර අයියේ අපේ චාමර අයියගේ සින්දුවක්. නේ දාලා ඉස්සරම මේ නරක වචන කියලා හරියද මෙතන. අයියෝ චාමර අයියගේ සින්දුව කෑවා අච්චර ලස්සන සින්දුව කෑවා ආතල් කුඩු නන්නත්තරයි. මංවත් කුණුහරුප කියන්නේ What? නැහැ. කියන්නේ නැහැ කුණුහරුප. කියන්න හොඳ නැහැ කුණුහරුප කියන්නේ නරක ළමයි. හරි වාගේ. බලමු මොකද්ද ඊළඟට තියෙන්නේ කියලා. ඩියක් ගහපු වෙලාවට කෝල් එකක් කියලා රෙකෝඩින් එකක් දාලා දුන්නා. බලමු ඒක නම් ආතල්ලේ තියෙයි වගේ. ඒ උනට මේ ඔය ධාතු වැඩ කරන්න එපා වා. තිරිසන් වැඩද මේවා. කවුද? කවුද ගතන්නේ? බෑ. ඒ තමයි බබා. මෙයා. අඩෝ කියාලි. Doke ice jam. Bang. පව් බබ්බේ මොනයින දෙන්නේ කාලේ ඉන්න මිනිස්සුන්ට වගේ ආතල් දෙන්න එපා පප්පු කිරවලා මැරෙන්නේ ඌ හිතන්න උට බයිනවා කියලා. යලමු. ආයෙ පාරක් කාන්න ඉදිරවා. ඒ මාමා පව් අඩෝ. कैसे लोग रहते हैं यार यहाँ पर? බාන්න කවුද? කවුද? කවුද ගතන්නේ? ඒක කවුද කතා කරන්නේ? බෑ. බෑ. ඒ තමයි බබා. බබ අඩෝ කියාලි. ඕකේ පොක් කම්පක්. වචන කියෙන්නේ නෑවා. වචන කියෙන්නේ නෑ මොරේ. පව් බං. පව් අඩෝ. Okay. පොඩි කාලේ මේ වගේ ජනේලෙන් චූ කරලා ආතලයක් කරන්නේ නැත්නම් ඌ කොල්ලෙක් ඉන්න බෑ වෙන්න බෑ බලමු. තාත දන්නවා සිද්ධිය පොර කියලා ටක් කියලා.
ඒක වුණාට වෙන මාතල්ලයක් බගන හොල්මන් වලට බය කාලේ. එළියට යන්න බයයිනේ. රැට එහෙම නාත්තල්ලට යෝක. ජනේලෙන් චූ කරලා ඉන්නක කරලා තියලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා යන්න මතක් කරලා. ඉතින් කෙල්ලුන්ට රහින තමයිනේ. පව් බං. අම්මා ඉතින් ඔය ඉරිසියාව දැක්කද? ඉරිසියාවට තාත්තට කියලා ගස්සන්න දැන්නේ අම්මලාගේ ඉරිසියාව හරියන්නේ නැහැ. අයියෝ හැමතැනම ඇඟ සීතල වෙලා යන්නේ නැති. බලමු මොකක්ද ඇඟ සීතල වෙලා යන්නේ හේතුව කියලා. අයියෝ විපුරංගිරි ටික මතක් වෙන්නේ නැති සුදුවක් කන්න පව් ඉතින් අහිංසකී. අඩෝ විසි වෙලා යනවා කටත් අරගෙන ඉන්නවා. හරිනේ අමාරුවේ. දෙකට නමන්න ගියා. දන්නේ නැද්ද? බඩ නැවෙනකොට පව්. වටවල දේවි යාළුවා. වටවල නේද? ඕකේ. මං කැමති කැලේට. මං කැමති මේ නිදහසට. මං කැමති ගඟට. මං කැමති සිරිමලට. අයියෝ. කොල්ලොන්ට ආස යාළුවෝ හැමතැනම පරිස්සමට. නෑ එහෙම එකක් නෙවෙයි. බලන්නේ ළමයින්ගේ හිතවල තියෙන වෙන දෙයක්. ඔයාලා මේ වැරදි දේවල් නෙවෙයි සමාජයට දෙන්නේ. බලන්නකෝ වටවල දෙවියෝ කියලා වෙනවද බං? boy. පව්. අහිංසක කොල්ලෝ දෙන්න අපි අතර වුණා නෑ. හරිනේ. on this day. අයියයි මල්ලි දෙන්න නේද? බලමු වීඩියෝ එක. අඩෝ බෑන කරන්න. ගම්බලන් හිටිය අර රතිජ පුපුරට ගම්බා කර පැලෙන්න ගහන්නේ. පඩයක් ගියා කියලා ඔච්චර කරගෙන රගන්න දෙයක්ද? रुको जरा सबर करो. කමාඩු ඉදපක්කෝ. ඔව්වන් අපේ අහිංසක හිත්. මං හිතුවා අරක පුපුරලා මුන්ට මොන හරි දෙයක් එයි කියලා. නෑනේ අපරාධි. මොකද්ද ඒ? ෂවලින් පන්සලක් වගේ එකක්ද? කයි මාෂල්ලා. එවනට එංගව්වා කියලා උඩින් යන්න දෙයක් නැහැ. කොතන චුරු වෙන්න ඕන. නැත්තම් උතනින් ගැලීලා මෙහෙට එන්න ඕන. කටින් එන්න. එන රූටේ ෆීලින් එක හොඳට කොහේ හරි දැල්ලා තියෙනවා. ඌ කෑවේ නැතුණා. लेकिन ये साला कर क्या रहा है यहाँ पे? පටත් එක ගොර වුණාද මන්දව. එනට කියන වටිනවා. මේ වගේ තිරිසන් වීඩියෝ කොයි ඩවුන්ලෝඩ් කරන කාරි කියන්නවනේ කන පැලෙන්න ගන්න ඔබ. ගන්න. ගෑනුන්ට දීගයන්ට හිතෙන්නේ අයියන්ඩිලා එක්ක වුණාට හාදකම් පාන්න හිතෙන්නේ මලයන්ඩිලා එක්ක කියන්නේ. ඒකට නොවෑ රියල් කියන්නේ. හරි නෙව කියවරු. අන්න ඒකට තමයි කියන්නේ. පුරුදු වෙන්න එපාවා. ඕ අර වැඩක් නැහැ. කොල්ලෝ දෙන්න හරියටම කිව්වේ උනට මූණටම කිව්ව එක හිතේ පොඩ්ඩක් දෙන්න ඇති. අක්කලා අයියලා එක්ක ගියත් එකයි මල්ලිලා එක්ක ගියත් එකයි. ඉතින් කොහොම ගියත් ඉතින්
මන්නි හෙඩව ඉන්නම් කාලේ උත්තරයක් දෙනකං. යා ඊළඟ වීඩියෝ එකට කත්තවම් මේ අයියෝ ඇති මේ යවපම් මේ හරියන්නේ නැහැ මොනවද මේ පියාඹත් යනවා අර හරි බාලදක්ෂ ටිකට ඇති අපූ කෑව නේද හරිනේ අමාරුයි. නිවා හදන්නේ කවුද බං? ලිංගික අධ්‍යාපනය දෙන්න හදන්නේ. බාලදක්ෂ කැලේට එක්කන් ගිහලා ඔහොම තැනකට. කවන්නේ. උන්ටත් දෙයක් තියෙන්න බෑ. ඇති. අඩෝ එහෙම ඔට්ටු නෑ හරිද? මොකද්ද කියන්නේ? එහෙම ඔට්ටු නෑ කියන්නේ කොහොමද? මොකද්ද කියන්නේ? Aduh. Bau bangu. Balapangku. Udah nih. Nama කියන්නේ වෛරයෙන් නොසන්සිදී කියලා. කලින් කෑවනම් කකුලට විතරයි. දැන් කරන්නේ අමාරුයි බලපං. බලන්න. හරි. ඒ වුණාට මං ඒ දීප එන්ටර් එක විදියට උට මම හිතුවේ කෙලින්ම කෙල්ලයි කොල්ලයි දෙන්න වඩා වෙන මූණ වලට උන්ට ගහයි කියලා. ෂික්. පව් බෑ විපතක් වෙලා ඉතින් නිනා වෙන්න හොඳ නෑ සෝරි. අයියෝ. අද බලමු මේ බලාකුළු ආවා අනේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. යන්නන්ගි දන් කඩන්න ගිහිල්ලා. අයියෝ. පවන් යකෝ උට හීනයක් එමිට බලන්න දීපල්ලකෝ. මාරු හැබැයි. ඒ දන් නෙවේ නේද බං කඩන්නේ මිදි නේද කවන්නේ. පව් බං වරුගේ මූණ බලන්න. කිරි කාපු කුඩු එක් වගේ. What? හරි වගේ. යා. මොකද්ද අඩෝ රැවටුණා කියපන්කෝ. බලමු. අපේ ආදරණීය ජැක්සන් ඇන්තනි මහත්තයා ඉන්නේ. යම් බලන්න. එතකොට අතර මන්දිරයක් හදාගත්තර කමක් නැහැ. දැන් හෙලිකොප්ටරය යන්නේ. මොකටද මේ තුනක් කරන් යන්නේ හෙලිකොප්ටරේ? උඩ යනකොට හෙලිකොප්ටර තුනක් කරන් යන්නේ මොකටද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. අඩෝ ඒ ජනාධිපතිතුමාගේ වොයිස් මොකටද මම මේ ජැක්සන් මහත්තයා වයින් එකට දාලා තියෙන්නේ. අයියෝ මුන්නන් අපිත් ඉරියවන වැඩ කරන්නේ. මරු වෙයි ගෑ ලස්සන වොයිස් එකේ ඩබ් එක ඇවිල්ලා තියෙනවා. හරි මගේ සනීපයි සතුටුයි හුඟක් හොඳයි. යන් ඊළඟට. පොඩි කාලේ ටෙලිසීන් ඇඩ් යද්දී ඒ කාරණා හරි ෂෝක් තමයි ජිනීබ්‍රා. ඊට පස්සේ තිබුණා ගොඩක් නේ බලමු පොඩි කාලේ ටෙලිසීන් ඇඩ් යද්දී ගෙදර කවුරුත් නැති වෙලාවේ ටෙලිසීන් ඇඩ් එකක් යද්දී බලමු
ගෙදර කවුරුවත් නැති වෙලාවක කොහොමද ඩෙඩිසින් ඇඩ් එකක් බලන්න කියලා. ජිනි සිබ්‍රා ජිනි සිබ්‍රා. පියරු හොඳින් ඔසවා තබමින් සිරුරේ හැඩෙන් මනාව මතු කරන පාවතරේ මම අයියෝ ඒ චාවරයෝනේ ආතල් එකට අරන් තියෙන්නේ බලන්නකෝ. පව්බන් ගෙදර කවුරුත් නැති අය ටෙලිසින් ඇඩ් එකක් යද්දී වැඩ නේවා ඒවා ගැන කතා කරන්න ගියොත් සෑහෙන්න බොන්න වෙනවා. අඩෝ කඩේ දීලා පලයන් කඩේ අරන් ගියේ කවුද උන්ගේ කලම් කඩේ කවුද අරන් යන්නේ කියලා. හරි ගොනෙක් නේද ඉන්නේ. හරිනේ අයියෝ ගොම්පොරයක් නේ. ගොන් කරත් එක වැන්නා වගේ කඩේ තොරයි යනවා බං අර පෙට්ටි කඩේ අයිතිකාරයා අපරාධු කියලා දාම. පව් බං අම්බ කරන් යන රස්සාවට නිමුන්ට අතරින් ඉඳගෙන ඇවිල්ලා කරුමේ තියනවා හරකෙක් ඇවිල්ලා හරි කෙලවිලා. රිලවුත් කෙලිනවා හරකුත් කෙලිනවා. සතුට අනේ සියවල් විසෝ කතන්දරේ කියන්නකෝ බලමු වීඩියෝ එකක් තියෙනවා අලියෙක් ඉන්නේ. ඉස්ලාම් භක්තිකයෙක් මට කිව්වා අල් කුර්ආනයේ එක්තරා ගාථාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවයි. අලම්තර කයිෆ ෆාල රබ්බුක බිහස්සහ බිල්ෆි. තෝයි තමන් ගොනෙක් කියලා. මම මේ කොණ්ඩේ දෝ චීනෙක් නෙවෙයි අකෝ. මම වරාදනේ කනපලෙන්න ගහනවා. තෝයි තමන් ගොනෙක් කියලා. අයියෝ අලිංග වීලුවට ගන්න එපා. හරි සෝක් යා ඇති ඔයාලට මොකක් කියන්න බෑ. ඊට පස්සේ අපි යන වැරදියට හිතෙනවා. වව් මොකද්ද ඒ වුනේ පොඩ්ඩක් හොම්බකට සමතලා වුණ නැත්තම් ලොකු දෙයක්. අයියෝ තිරිසන් වැඩනේ කරන්නේ සම්පූර්ණ තිබ්බර මූඩ් එකම ගියානේ. මූල තියලා ඉඳගත්තනේ. ඊට වැඩිය හොඳයි. බල්ලත් බය වුණා. බලුවට කරන්න එපා. චික් ඒ වෙනම සෑහෙන දේ බලාපොරොත්තු වුණා මේ වීඩියෝ එක මීට වඩා බා. චික් විතර. කොලිතවත් පාත් කරලා ඉඳ ගන්න පරයා. චික් විතර. තිරිසනා. හැම ගහලත් නැදිනේ. යා ඊළඟට යා. අයියෝ මොන වගුලක්ද බං ඇඟිලි ගන්න වැඩමනේ වෙන්නේ. බලපන් දෙක ඉවර කියලා ඉඳලා තියෙන්නේ. අයියෝ හරි චුකෙක් දාලා නැද්ද කොහෙද අනේ අයියෝ සම්පූර්ණ වැරද්දට ඉඳපු එකගේ මම මොන වගුලකට සරවෙන් ගෙල්ලුනේ. ඒ සරමක් තිබ්බනම් පොඩි හරි සාලාදාරයක් තියෙනවා බලන්නකෝ. නැති. I hate my mind. Remove claw. Actually sorry guys ඉතින් අද පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. අම්බෝ ඔන්න වීඩියෝ එකක් ගේන්න ඕනින්ද ගන්න බලමු මොකද්ද මේ කියන්නේ කියලා. I hate my mind. Remove clothes tag without cutting it. Okay අපි බලමු. Hurry.
Oh my god. Oh. Oh my god. ඒ වීඩියෝ එකත් හරි තාදාගෙන දුලා මේ අන්තිමේට වෙයි මේ වක්ක කැයි කරලා තියෙන්නේ. Yeah boy. බෑනේ කරන්න. ඒක නතිනා. වම ඔයාට දකුණ බබාලට කියපු පූසෙක් මගේ හිතේ වම දකුණ එහෙම කිව්වා හිටියද දන්නේ නැහැ පූසෙක් ගැන කියලා තියෙන්නේ අපි දන්නේ අපි චූටි ළමයි තාම අහිංසකයි රටක් වටි බලමු දේ කරන වැඩේ යකෝ මෙච්චර පැටව චූටි උන් තියාගෙන කිරි බොනවද මහ එකා අයියෝ කැත්ත වැඩ පැටවුන්ට බොන්න තියෙන කුක්කු ටිකනේ බොන්නේ කුක්කු බොන එක නම් කවන්නේ නැහැ කියහන්කෝ මොන බම්බෝ කරද වීඩියෝ කරන්න ගියේ පූසලක් ගන්න රට්ටනේ එක පව්වනේ අහිංසක විදියට පූසක් කුක්කු චුට්ටක් බීලා බණ්ඩිය පුරවගෙන ඉන්නනේ හැදුවේ ඊට නිදහසේ කුක්කු චුට්ටක් අබ්බන්න දුන්නෝ තිරිසන් වැඩ ඊට පූසා දේ කරන වැඩේ අනේ යකෝ මෙච්චර පැටව චූටි පොඩි එකා බොන්නේ ලොකු එකා විතරයි බොන්නේ කැත්ත වැඩ මේ වීඩියෝ කරන ඉඳන් අරයත් ලැජ්ජාවට අයින් වෙලා යනවා යන්න වීඩියෝ කරද්දි කොහොමද කුක්කු දෙන්නේ නෝටිය හොඳයි ඉතින් අපි යන් ඊළඟ වීඩියෝ එකට ස්කූටර් නංගි තමයි හොඳටම කරන්නේ ස්කූටර් නංගිලා කොහොමද හොඳටම කරන අය හරි ආදරණීයයි හැඟුම්බරයි රෝද දෙකේ යන මගේ නෝනා කියලා සින්දුවකුත් මං අහලා තියෙනවා බලමු ස්කූටර් නංගි මොකද්ද මේක කරන්නේ කියලා අම්බෝ අර සම්පූර්ණ වැරද්ද අරුගේ මොන බම්බුවකටද දෙනින් එච්චර වේස් කරන් ගියේ අර වැතියර තාප්පේ කඩාගෙන ගියේ මං අර කිටක් ගාලා නවත්ත ගත්තා වැරපකු තිරිසන් ගැඩනේ වගේ අර වීල් ගානවා එතන අයියෝ මේ වගේ කොහොමද පාර කියන්නේ බව්වර ස්කූටර් එකේ බොම්ම මාරුන් අයිනට දාලා පාර නවත්ත ගත්තේ වාරේ තපොඩ යට වෙනවනේ හරිම මාධ්‍යමිකයි මොකද්ද දාලා තියෙන්නේ power of 10 milli මිලිලීටර් 10ක පවර් එකක් බලමු try කරලා අඩෝ අර බල්ලට පන්නනෝ නේද මීයා මීයොන්ට පොලා මොන බලු වැඩක්ද කරලා තියෙන අර බල්ලා පවුනේ නිදාසේ උට ඉන්න නෑනේ මෙයාට පූසෙක් අහුන්නේ නැත්තේ මිලිලීටර් 10ක ලොකු පවර් එකක් තියෙනවා බලන්න අත්තකින් තියෙන යටින් කමෙන්ට් එකක් දාලා ඉතින් අපි දන්නේ නැහැ නේ ඇත්තද කියලා සම්පරා සුහද කොකා නේද මං ඇහුවේ මන්ත්‍රීතුමායි කොතනද හරක ඇල්ලලා තියෙන්නේ කියලා. පස්සට බම් පස්සට ඇල්ලලා දෙන්නේ පස්සට බස් දැන් ඒ පාරක් කී දෙනෙකුට කිව්වද හරක යන්නේ පස්සට කියලා මන්ත්‍රියා හඳුරන්නේ සරම උස්සලා බැලුවොත් හරක යනපු අම්පාර පේනවද ඇහුන්නේ මං කිව්වේ සරම උස්සලා බැලුවොත් හරක යනපු අම්පාර පේනවද අම්පාර අම්පාර නෙමෙයි මඩ කලපුවත් පේන්නේ මඩ කලපුවත් පේනවා හලයන් මොන මගුලකටද සුමුදුව සරම උස්සලා බලන්න හදන්නේ ඒ මිනිස්සයා මම අමාරුවෙන් හරකකින් යනුම් ආනගෙන ඉන්නවා පාඩුවේ කුඩු වර්ම මතක් කරනවා ඉඳගෙන අනේ මට ලැජ්ජයි යකෝ බලමු මොකටද මෙයාට ලැජ්ජා කියලා කිඩිඩින්
එන්නයි පාටු සමනලේද්ද වම්මු ඊට වැඩිය හොඳයි කිරිවත් බොයිද බිව්වා ඒක නම් බිව්වා නිදිද රට නිදිද හොඳයි aduh hari ini මේ අඩෝ සෑහෙන ලාවක් ගිහලා අද නම් කොහමරි ආතල් වීඩියෝ ටික දැන් නෑ වෙලාව ගොඩක් වෙලා ගිහලා යනනම් ගයිස් ඉතින් අපි අදට වීඩියෝ එකකින් සමු ගන්න තමයි හදන්නේ YB Reacts අපව subscribe කරන්න like කරන්න comment කරන්න ෂෙයා කරලා help එකක් දෙන්න පුළුවන් නම් එහෙනම් අපි අදට YB React එක මෙතනින් සමු ගන්නවා එහෙනම් goodbye හැමෝටම ආතල් එකේ ඉන්න hina වෙන්න මතක තියාගන්න bye